කෙසෙල් වගාව කරගෙන යනකොට අපිට අද ගෙනියන මිල නෙමෙයි අද ගෙනිලා බඩු දුන්නාම අද රුපියල් 60යි නම් හෙට 40 කරනවා. ඉතින් එයාලා වෙළඳ පොළට බඩු එන විදිහට මිල ඉහළ පහළ දානවා. ඊට පස්සේ මම ඔය ඩෝල් ලංකා කියලා සමාගම සම්බන්ධ කරගෙන එයාලත් එක්කලා කතා කරගෙන එයාලා මෙහෙට ඇවිල්ලා ඔය විදේශ කියන්නේ ඇමරිකන් මහත්තයෙක් එහෙමත් ආවා අපේ ගොවිපළට. අපිව නිරීක්ෂණය කරලා එයාලා අපේ කෙසෙල් ගෙඩි සාම්පල් අරන් ගිහලා ලැබ් වලට ගෙනහිල්ලා ඒ ඔක්කොම පරීක්ෂණ පවත්වලා තමයි අපේ අස්වැන්න එයාලා මිලදී ගන්න අදහස් කරේ. ඒ කියන්නේ ඒ සමාගමේ පළවෙනි ගණුම්කාරය කියන්නේ FOB farm කියලා කියන්නේ අපිට ඉස්සෙල්ලාම මගෙන් තමයි මේ පටන් ගත්තේ. කියන්නේ එයාලගේ මේ පොඩි ගොවියෙක් විදිහට මාව සම්බන්ධ කරගෙන මාව පටන් ගත්තා. ඉතින් මට හරියට ඒ ආයතනෙ උදව් කරනවා. මට කිසිම පොලියක් නැතුව අවශ්‍ය කරන මුදල් මොකක්ද ඕනේ ඒ ටික යාලා ඇවිල්ලා බලලා ඒ ඕන තරම් ඒ මුදලේ ප්‍රශ්නයක් නෑ මට දෙනවා. ඒ කියන්නේ එච්චර විශ්වාසවන්තයි මම කරන දේ හරියට කරනවා.